මධ්‍යම බෙන්ගාලවක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අඩුපිටි කලාපයේ බලපෑම හේතුවෙන් එදිසට ඇදී යන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතිනවා. මෙහි බලපෑම හේතුවෙන් අද දිනේදීත් දිවයිනේ වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වල දවස පුරා වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් තරම් තද වැසි අපේක්ෂා කරන්නේ නැහැ. ඊට අමතරව සවස් කාලයේ රාත්‍රී කාලයේදී සබරගමුව මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල තනින් තන ගිගුරුන් සැත වැසි ඇතිවීමේ හැකියාව අද දිනේදීත් පවතිනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒකම මතක් කරන්න ඕන විශේෂයෙන් මේ පවතින ගිගුරුන් සහිත වැසිත් සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම තියෙන වගේම කෙටි කාලයක් තුල තද වැසි සහ තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ සම්බන්ධ විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම දිවෙන වටා මුහුදේ තත්ත්වය ගත්තොත් සුළං බස්නාහිරින් හෝ නිරත දිශාවෙන් තමයි හමා යන්නේ. වේගය පැයට කිලෝමීටර් 30-40 අතර අගයක පවතිනවා. නමුත් කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගය විටක පැයට කිලෝමීටර් 50-55 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි තියෙනවා. දිවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ තරමක රළු ස්වභාවයක් ගැනීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම ගිගුරුන් සහිත වැසි පවතිනවා. මේ නිසා දිවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන් මේ දකුණු සහ බස්නාහිර පළාත්වල තියෙන වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සහ අනිද්දා දිනවලත් අපි අපේක්ෂා කරනවා.